ඔයා දන්නවා ජෝනි ෆ්‍රැන්චයිසි එකේ ඉන්න ලොකුම විලන් විගෝ ටෙරසර්වත් ද හයි ටේබල් එකවත් නෙමෙයි කියලා. ඒකේ හිටපු ලොකුම විලන්ස් තමයි හොලිවුඩ් ඩිරෙක්ටර්ස්ලා. මොකද යාලා ජෝනිගේ කාර්ය ගැන ඔයාටයි මටයි ලොකුම ලොකු බොරුවක් කියලා තියෙන්නේ. ඉතින් යවන් ඔයාගේ කමෙන්ට් එකෙන් පේනවා මේ රැවටීමට කොච්චර අය අහුවෙලාද කියලා. ඉතින් අද කතා කරන්න යන්නේ ඒ බොරුව පිටුපස්සේ තියෙන ඇත්ත කතාව ගැන. ස්පයිඩර්මෑන් මූවි එකේ ටොම් හොලන්ඩ් වෙනකොට එයා වගේම පේන ස්ටන්ට් ඩබල් කෙනෙක් ඩේන්ජරස් සීන්ස් කරනවා වගේ ජෝන් වික් එකේදීත් උනේ අන්න ඒ වගේ දෙයක්. මස්ටැන් බොස් 429 කියන්නේ නාස්කාර් රේස් දිනන්නම හදපු හරිම රෙයා කෝටි ගාණක් වටින වාහනය. ඒ වගේ වාහන පහක් විතර මූවි එකක ස්ටන්ට් වලට විනාශ කරන එක අපරාධයක් වගේම පිස්සු වියදමක්. ඉතින් ෆිල්ම් මේකර්ස්ලා ඒ වෙනුවට ගත්තේ ඊට වඩා කොමන් ඒත් ඒ වගේම කූල් 1969 මස්ටැන් මාක් 1 එකක්. ඉතින් කොහොමද මේ දෙකේ වෙනස අඳුරගන්නේ? මස්ටැන් බොස් 429 එකේ තියෙන්නේ ෂොට්ගන් කියන 7 ලීටර් V8 රේස් එන්ජින් එක. ඒ එන්ජින් එක කොච්චර ලොකුද කියනවනම් ඒක කායකට හයි කරන්න ෆෝඩ් එකට සස්පෙන්ෂන් එක පවා වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ වගේම ඒක තියෙනවා ලොකු ෆන්ක්ෂනල් හුඩ් ස්කූප් එකක්. ඒත් මූවි එකේ පාවිච්චි කරපු මාක් 1 කාර් වල තිබුණේ ඊට වඩා පොඩි V8 එන්ජින්. ඉතින් යාලා කරේ මාක් 1 එකට බොස් 429 එකක ලුක් එක දෙන එක විතරයි. ඒත් ඒක බොස් 429 එකක් වුණත් මාක් 1 එකක් වුණත් ඒ කායක ජෝනික් කියන කැරක්ටර් එකට පර්ෆෙක්ට්. ඒකේ හයිටෙක් නෑ, ඒක සොෆිස්ටිකේටඩ් නෑ. ඒ වගේම ඒක පියෝර් රෝ ඇමරිකන් මසල් කාර් එකක්. ජෝනික් වගේම ඒක කතා කරන්නේ නෑ. වැඩේ කරලා පෙන්නනවා විතරයි. ඉතින් ජෝනික්ගේ මස්ටෑන් එක මූවි මැජික් එකෙන් ටිකක් අප්ග්‍රේඩ් වුණා. ඒක ඇමරිකන් මසල් කාර් ඉතිහාසය සහ සිනමා ඉතිහාසයේ කූල් කියන වචන අලුත් තේරුමක් දීපු අමතක නොවනම ලෙජන්ඩ් එකක්. ඉතින් ඔයාගේ ෆේවරිට් ජෝනික් කාර් එක මොකක්ද? මේ මස්ටෑන් එකද නැත්නම් එයාගේ 1970 Chevelle SS එකද? කමෙන්ට් එකකින් කියන්න. වහන් ලෝකේ මේ වගේ මූවි රහස් ගැන දැනගන්න අපේ වෙජ් ෆලෝ